ගාසා තීරයේදී ඊශ්‍රායල් සහ හමාස් සංවිධානය අතර දරුණු ගැටුම් ඇති වී තිබෙනවා. පලස්තීන මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායල් ආරක්ෂක හමුදා මධ්‍යම ගාසා තීරයේ ඩෙර් අල් බාලා දෙසින් ඉදිරියට ගමන් කරමින් සිටින බවයි. ඊශ්‍රායල් හමුදා ඉදිරියට යත්ම නැගෙනහිර ඩෙර් අල් බාලා ප්‍රදේශයේ දැඩි කාලතුවක්කු ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර එල්ල වූ බවයි එම වාර්තා සඳහන් කළේ. මේ දක්වා ගාසා යුද්ධය අතරතුර ඊශ්‍රායල් ගොඩබිම් හමුදා තවමත් ක්‍රියාත්මක නො වූ ගාසා තීරයේ ස්වල්ප ප්‍රදේශවලින් එකක් වන්නේ ඩෙර් අල් බාලා ප්‍රදේශයයි. හමුදා මීට පෙර ගාසා තීරයේ තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක වූ නමුත් ඩෙර් අල් බාලා නගරය තුළ මෙහෙයුම් සිදු කළේ අල්ප වශයෙන්. ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව ඊයේ රාත්‍රියේ පැවසුවේ නව ගාසා ප්‍රහාරයක පළමු අදියර ආරම්භ කර ඇති බවත් එම කාලය තුළ ඔවුන් දැඩි ප්‍රහාර එල්ල කරමින් උපාය මාර්ගික භූමිය අල්ලාගත් බවයි. පලස්තීන මාධ්‍ය වාර්තා කරන්නේ ගාසා තීරය පුරා ඊයේ රාත්‍රියේ දැඩි ප්‍රහාර එල්ල වූ බවයි.